අපි සාකච්ඡා කරන්නේ 2025 වයිඹ පළාත් 10 වසර පේපරේ මේ වියෝගත කොටස. උකට මේකේ පළවෙනි ප්‍රශ්නය ජීවීන්ගේ ලාක්ෂණික සම්බන්ධව ආපු ප්‍රශ්නයක්. ශ්වසනයේදී ඔක්සිජන් වායුව අවශෝෂණය කරන බව පෙන්වා දීමට සිදු කළ පරීක්ෂණයක රූප සටහනක් පහත දැක්වේ. එතකොට මේක අපි සාමාන්‍යයෙන් සිදු කරපු පරීක්ෂණයට වඩා වෙනස් වෙන්නේ මෙන්න මේ මෙතන යොදාගෙන තියෙන මේ ඇටෝමේ මේ උපකරණ නිසා තමයි මේ වෙනස් වෙන්නේ. හේතුව අපි ඇටෝමට පරීක්ෂණාගාරයේදී යොදාගත්තේ කේතු ප්ලාස්කුවක්. කේතු ප්ලාස්කුවේ හැඩය ගත්තාම මෙන්න මේ හැඩය ඔයාලට මතක ඇති. කොහොම හැඩයක්නේ කේතු ප්ලාස්කුවට තිබ්බේ. රයිට්. කොහොම හැඩයක් කේතු ප්ලාස්කුවට තිබ්බේ. මෙතන අරගෙන තියෙන්නේ පරීක්ෂණ නල. ඒතකොට මේකේ පරීක්ෂණ නලවල ප්‍රෝහණය වන මුම්බීජ අරන් තින අපි අර කේතු ප්ලාස්කුවේ ගත්තා වගේම ප්‍රෝහණය වන මුම්බීජ අරගෙන තමයි මේක කරලා තියෙන්නේ. රයිට්. එතකොට මේක අර අපි ඉගෙන ගත්ත දේ යෙදීමක් විදිහට තමයි මෙතන භාවිතයට ගන්න තියෙන්නේ. එතකොට පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. පාට කරපු වතුර ඒ විදිහටම දාලා තියෙනවා. පාලක ඇටුමක් තියෙනවා. අපි අර පරීක්ෂණාගාරයේදී සිදු කරන අපේ පරීක්ෂණයේදීත් පාලක ඇටුමක් භාවිතා කරනවා. එතකොට අදාළ තත්ත්වම පාලක ඇටුමට ලබා දෙනවා. දැන් මෙතනදී ප්‍රෝහණය වන මුම්බීජ අරගෙන තියෙනවා. එහා පැත්තේ තම්බපු මුම්බීජ තමයි අරන් තියෙන්නේ. රයිට්. ප්‍රෝහණය වන මුම්බීජ ශෝෂණය සිදු කරනවා. එතකොට අපිට නිරීක්ෂණයක් ගන්න පුළුවන්. මෙන්න මේ මෙතනින් දක්වලා තියෙන P කියන විසර්ජක නලය දිගේ ඉහළට පාට කරපු වතුර ගමන් කිරීමෙන් තමයි අපිට නිරීක්ෂණය ගන්න පුළුවන්. රයිට්. එතකොට දැන් අපි එක එක ප්‍රශ්නෙට ගියොත් එහෙම දැන් මෙතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරලා තිනවා කලින් වගේම රබර් නල දෙකක් තියලා තිනවා ආරම්භක වායු ප්‍රමාණය එකම මට්ටමක රඳවන්න. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්න වලට අපි යන් ඒ අනගමන් කතා කරමු. A හා B ඇටෝම් දෙක අතරින් පරීක්ෂක ඇටෝම හා පාලක ඇටෝම මොකක්ද කියලා අහනවා. එතකොට මේකේ පරීක්ෂණය සිදු කරන ඇටෝම තමයි A ඇටෝම, පාලක ඇටෝම තමයි B ඇටෝම. ඇටෝම් දෙකේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගෙන තිබීමේ අරමුණ මොකක්ද කියලා අහනවා. ඇටෝම් දෙකේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගෙන තිබීමේ අරමුණ තමයි ශ්වසනයේදී නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගෙන. ශ්වසනයේදී නේද? ශ්වසනයේ මොකද වෙන්නේ? ශ්වසනයේදී C6යි H6යි C6යි H12යි O6යි කියන ග්ලූකෝස් C6යි H12යි O6යි කියන ග්ලූකෝස් ඔක්සිජන් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? ඔක්සිජන් එක්ක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හදනවා. ඒතකොට මේකෙදි ඔක්සිජන් භාවිතා වෙනවා කියලා පෙන්වන්න තමයි අපි මේ ඇටෝම හදලා තියෙන්නේ. රයිට්. එතකොට මේක අපි සමීකරණයක් විදිහට ලියුවොත් එහෙම C6යි H12යි O6යි ඔක්සිජන් එක්ක එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලය හැදීම තමයි ශ්වසනයේදී සිද්ධ වෙන්නේ. රයිට්. හරියට නිකන් ප්‍රභා සංශ්ලේෂණයේ අනිත් පැත්ත ප්‍රතික්‍රියාව අනිත් පැත්තට ලියුවහම වගේ කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ ජලය ඊට අමතරව ඒ ජීවියා තුළ නිපද වෙනවා සෛල තුළ ශක්තිය අපි ATP කියලා දැම්මත් හරියනේ ශක්තිය. right ATP කියලා දැම්මත් ගැටලුවක් නැහැ. එතකොට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා තිබීම අරමුණ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාවිතය අරමුණ. එතකොට ඊළඟට අපි යනවා B ඇටෝම සඳහා මුං බීජ තම්බා භාවිතා කර ඇත්තේ ඇයි කියලා අහනවා. එතකොට B ඇටෝම සඳහා දැන් B ඇටෝම යනු පාලක ඇටෝමනේ නේද? B ඇටෝම කියලා කියන්නේ පාලක ඇටෝම. එතකොට පාලක ඇටෝමේ තම්බ මුං බීජ භාවිතා කරලා තින්නේ ඒවා ශ්වසනය නොකිරීම. රයිට්. එතකොට අපිට පාලක ඇටෝම දිහා නිරීක්ෂණයෙන් බැලුව හැකි මේ P තුල අඩංගු දැන් ද්‍රව කන්ද ඉහළ නගිනවනේ. ඉහළ නැගීමට හේතුව ශ්වසනයේදී භාවිතා වන ඔක්සිජන් වායුවම කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් P ඇටෝමේදී වර්ණ කරපු ජලයේ ඉහළ නැගීම මගින්. රයිට්. හැබැයි මෙතන තවත් ගැටලුවක් තියෙනවා මේ පරීක්ෂණයේදී. දැන් අපි මෙතන භාවිතා කරලා තියෙනවනේ මේ මොනවද
පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සාමාන්‍යයෙන් අපි පාලක ඇටෝමකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරන්නේ මොකද මේක ඇතුළේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් උරා ගන්නවානේ. උරා ගැනීම නිසා යම්කිසි ප්‍රමාණයක ඇතුළේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අඩුවීම හේතුවෙන් මෙන්න මේ වර්ණ කරපු ජලය Q නලයේ දිගේ යම් මට්ටමකට ඉහළ නැගීම සිදු වෙනවා. රයිට්. නමුත් ඒකේ සැලකිය යුතු මට්ටමක් වෙන්නේ නැහැ. හේතුව එතන ඉහළ නැගින්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට පමණයි. මොකද මේක ඇතුළේ තියෙන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් නිසා. රයිට්. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. රයිට්. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ පැය 5කට පසු ඉහත ඇටෝමේ PQ නලවල දක්නු ලැබෙන නිරීක්ෂණය ලියන්න කියලා. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් නිරීක්ෂණය පැය 5කට පමණ පසු Q නලයේ P නලයේ මොකද වෙන්නේ? වර්ණ කරපු ජලය ඉහළට ගමන් කර ඇත. සැලකිය යුතු මට්ටමකින් ඉහළට ගමන් කර ඇත. Q නලයේ වර්ණ කළ ජලය ඉහළ නැගීම P නලයේ තරම් නැත. එහෙම නැත්නම් ඉහළ නැත කියලා ලිව්වත් බොහෝ දුරට ලකුණු හම්බෙවි. පීනට් නලයේ මට්ටමට ද්‍රව කඳ ඉහළ නැග නැත කියලා තමයි Q නලයට එන්න ඕනේ. රයිට්. ඒ විදිහට එන්න ඕනේ. රයිට්. එතකොට P නලයේ වර්ණ කළ ජලය ඉහළ නැග ඇත. ඊට පස්සේ Q නලයේ වර්ණ කළ ජලය ඉහළ නැග නැත. රයිට්. එතකොට පස්වෙනි ප්‍රශ්නය ඒ ඇටෝම සඳහා ජලයේ පෙඟ වූ අලුත් මුම් බීජ යොදා ගැනීමට වඩා ප්‍රෝහණය වන මුම් බීජ යොදා ගැනීමේ වාසිය මොකක්ද කියලා අහනවා. ප්‍රෝහණය වන මුම් බීජ ශොසනය සිදු කිරීම තමයි වාසිය. ප්‍රෝහණය වන මුම් බීජ ශොසනය සිදු කිරීම තමයි වාසිය. හරි. ජලයේ තැම්බූ විගසම ප්‍රෝහණය ආරම්භ වෙන්නේ නැහැ. ඒතකොට ප්‍රෝහණය ආරම්භ වුණාට පස්සේ වර්ධනය ශීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ශොසනය හොඳින් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතකොට ප්‍රෝහණය වන මුම් බීජ ශොසනය සිදු කිරීම තමයි ඒකට පිළිතුර වෙන්න ඕන. ඊට පස්සේ බලන්න B කොටස ජීවීන් වර්ගීකරණයට අදාළ එක්තරා රාජධානියකට අයත් රාජධානී 4ක හා ඒවාට අයත් ජීවීන්ගේ පෝෂණ ක්‍රම පිළිබඳ සටහනක් පහත දැක්වේ. A B C D සඳහා සුදුසු වචන තෝරා ලියන්න කියලා කියනවා. දැන් බලන්න ප්‍රොටිස්ටා කියන රාජධානියේ තියෙනවා, ප්ලාන්ටේරියේ තියෙනවා, අධිරාජධානිය A කියලා තියෙනවා. දැන් හරි ලේසි. ප්‍රොටිස්ටා ප්ලාන්ටේ අයිති වන අධිරාජධානිය තමයි ඉයුකැරියා කියලා කියන්නේ. එතකොට ඉයුකැරියා අධිරාජධානියට අයිති රාජධානිය තමයි මේ BC වලිනුත් දක්වලා තියෙන කියලා අපිට පැහැදිලි. එතකොට ඉයුකැරියා අධිරාජධානිය අපි රාජධානි 4ක් ඉගෙන ගන්නවා. ප්‍රොටිස්ටා, ප්ලාන්ටේ, ෆංගයි සහ ඇනිමාලියා. රයිට්. එතකොට කොහොමද අපි ෆංගයි සහ ඇනිමාලියා මෙතනින් BC වලින් කවුද කියලා වෙන් කරගන්නේ? අපිට මේ දීලා තියෙන දත්ත වලින් මොනවද දත්ත? විෂමපෝෂී මෘතෝපජීවි. විෂමපෝෂී මෘතෝපජීවි සහ සියලු දෙනාම විෂමපෝෂී කියලා ගත්තාම විෂමපෝෂී වගේම මෘතෝපජීවි වෙන්නේ දිලීර. මෘතෝපජීවි වෙන්නේ දිලීර. ඒක විශේෂයි. දිලීර වල විශේෂ ලක්ෂණයක් මෘතෝපජීවි භාවය. රයිට්. එතකොට සී වලට දිලීර එන්න ඕනේ. එතකොට ෆංගයි රාජධානිය වෙන්න ඕනේ. ඊට පස්සේ සියලුම දෙනාම විෂමපෝෂී කියන එකට ඇනිමාලියා එන්න ඕනේ. ඊට පස්සේ D කියන තැන ප්ලාන්ටේ රාජධානියේ විශේෂිත ලක්ෂණය එයා ස්වයංපෝෂී. රයිට්. දැන් මේ විෂමපෝෂී කියන්නේ ඔක්කොගම විෂමපෝෂී මෙන්ම ස්වයංපෝෂී එහෙමනේ දෙන්නේ. එතකොට ප්ලාන්ටේ රාජධානියේ සියලුම දෙනා ස්වයංපෝෂී ඈ. රයිට්. ඊට පස්සේ අපි යමු C වලට පහත දැක්වෙන එක් එක් පුෂ්ප ශාක කාණ්ඩ සඳහා උදාහරණ බැගින් ලියන්න. අපුෂ්ප ශාක කාණ්ඩ සඳහා උදාහරණ ලියන්න. අපුෂ්ප ශාක ඈ. රයිට්. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. බීජ හට ගන්නා අපුෂ්ප ශාක මොනවද කියලා අහනවා. ෆයිනස් මඩු වගේ ඒවා. බීජ හට නොගන්න ඒවා. බේදුරු, සැල්වීනියා, නෙපොරොලොපිස්, සෙලජිනෙල්ලා, පෝගනාටුම්. එතකොට මේ තව මීවන කියලා කියන්නේ අපි. නෙපොරොලොපිස්, මීවන. රයිට්. ඒවා අපිට ගන්න පුළුවන් බීජ හට නොගන්නා ශාක විදියට. ආයෙම කිව්වොත් එහෙම සැල්වීනියා, බේදුරු, සෙලජිනෙල්ලා, නෙපොරොලොපිස් ඒ වගේ ඒවා ගන්න පුළුවන් අපිට බීජ හට නොගන්නා ඒවට. බීජ හට ගන්නා ඒවට ඒ කියන්නේ අපි ඒවට කියන්නේ විවෘත බීජක කියලා. විවෘත බීජක වලට අපිට ගන්න පුළුවන් ෆයිනස් මඩු වගේ ඒවා. රයිට්. ඊට පස්සේ අපි යනවා සපුෂ්ප ශාකයක බීජ ප්‍රෝහණය වන ආකාරය පහත දැක්වේ.
රූපේ දැක්වෙන බීජය ඈත් වෙන සපුෂ්ප ශාක කාණ්ඩය නම් කරන්න කියලා කියනවා. සපුෂ්ප ශාක කාණ්ඩ ආකාර දෙකයි අපි දන්නවා. එකක් ඒක බීජපත්‍රී ශාක, අනිත් එක ද්විබීජපත්‍රී ශාක. බීජ ප්‍රෝහණයේදී බීජපත්‍ර දෙකක් දරනවා නම් අපි ඒවට කියනවා ද්විබීජපත්‍රී ශාක කියලා. එතකොට මෙතන බීජපත්‍ර දෙකක් දක්නට ලැබෙනවා. එහෙනම් මේක අපි කියන්නේ ද්විබීජපත්‍රී ශාකයක් කියලා. ප්‍රෝහණයේදී බීජපත්‍ර එකයි නම් අපි ඒවට කියන්නේ ඒක බීජපත්‍රී කියලා. තවත් ද්විබීජපත්‍රී සහ ඒක බීජපත්‍රී ශාකවල වෙනත් වෙනස්කම් පවතිනවා. කට්ටිය දන්නා මුදුන් මුලක් පැවතීම, මුදුන් මුලක් නොපැවතීම. ඊට පස්සේ ද්විබීජපත්‍රී වල පවතින එකක් තමයි අපි කියන්නේ චතුරාංකීය හෝ පංචාංකීය පුෂ්පදරීම. ඊට පස්සේ චතුරාංකීය හෝ පංචාංගීය පුෂ්පදරීම. ඊට පස්සේ ත්‍රිාංකීය පුෂ්පදරීම ඒක බීජපත්‍රී ශාකවල, ජාලාභ නාරට වින්‍යාස ද්විබීජපත්‍රී වල. ඊට පස්සේ සමාන්තර නාරට වින්‍යාස ඒක බීජපත්‍රී වල. ද්විතීක වර්ධනයක් පැවතීම ද්විබීජපත්‍රී වල, ද්විතීක වර්ධනයක් නොපැවතීම ඒක බීජපත්‍රී වල. රයිට් ආන් ඒ විදිහට ගන්න පුළුවන් ඈ. රයිට් ඒ විදිහට වෙනස්කම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉහත එහි නම් කළ කාණ්ඩයේ ශාකවල ඇත්තේ කුමන ආකාරයේ මූල පද්ධතියක්ද කියලා අහන්නේ. හරි ලේසි මූල පද්ධතිය මුදුන් මූල පද්ධතියක්. ඒතකොට ඒකේ ගැටලුවක් ඇත්තේ නැහැ. රයිට් අපි ඊළඟට යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට යනවා. මේකේ දීලා තියෙන්නේ පළවෙනි පාඩමෙන් අපි පළවෙනි පාඩම මතක් කරොත් එහෙම මේක අපේ අර ජීවය අඛණ්ඩතාවයේ පාඩමේ ජීවය අඛණ්ඩතාවය නෙමෙයි ජීවි රසායනික පදනම පාඩමේ ජීවි රසායනික පදනම. රයිට්. එතකොට මේකේ එන්සයිම සම්බන්ධ පහත ක්‍රියාකාරකම් සලකා බලන්න කියලා කියනවා. පාම් පිටි මිලිලීටර දෙකක් තියෙනවා. ප්‍රෝහණය වන මුම්බීජ අඹරා සාදාගත් ද්‍රාවණය. මෙන්න මේක විශේෂයි. ප්‍රෝහණය වන මුම්බීජ අඹරලා අපි හදාගන්නේ ඇමයිලේස් අපි ඒක මතක තියාගන්න ඕනේ. ප්‍රෝහණය වන මුම්බීජ මෙන්න මේකේ අඹරලා හදාගන්නේ ඇමයිලේස් එන්සයිමය. ඒතර ඇමයිලේස් මගින් පාම් පිටිවල තියෙන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ඊට පස්සේ ඒ ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. A B මිශ්‍රණය කියලා කියනවා. ඒ කියන්නේ පාම් පිටි සහ ප්‍රෝහණය වන මුම්බීජ අඹරා ලබාගත් ද්‍රාවණ දෙක මිශ්‍ර කරලා AB කියලා මිශ්‍රණයක් හදලා තියෙනවා. එතකොට AB කියන මිශ්‍රණ පස්සේ XY කියලා කාණ්ඩ දෙකකට බෙදලා තියෙනවා. බලමු අපි මොකේද XY කියලා වෙන් කරලා තියෙන්නේ කියලා. X හා Y කොටස් වලට පහත පරිදි අයඩින් ද්‍රාවණය එකතු කරයි කියලා කියනවා. වෙන් කළ විගසම X වලට අයඩින් බිඳුවක් එකතු කරා කියලා කියනවා. කියන වෙන් කරපු ගමම්ම. එතකොට පිෂ්ඨයේ තියෙනවනේ අයඩින් එකතු කරපු ගමම්ම, ඒ කියන්නේ වෙන් කරපු ගමම්ම අයඩින් එකතු කරපුවාම එතන පිෂ්ඨයේ තියෙන හින්දා ඒක දම් පැහැයට හැරෙනවා. නිල් දම් පැහැයට හැරෙනවා. හේතුව අයඩින් පිෂ්ඨයට අයඩින් එකතු කරපුවාම දම් පැහැති වර්ණ විපර්යාසයක් දක්නට ලැබෙන නිසා. මිනිත්තු 20කට විතර පසුව මේ ක්‍රියාකාරකමත් අපි විද්‍යාගාරදී සාකච්ඡා කරන ක්‍රියාකාරකමක්. මිනිත්තු 20කට විතර පස්සේ එකතු කරපුවාම මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ පිෂ්ඨය ඇමයිලේස් බවට සම්පූර්ණයෙන්ම පත් වී පැවතීමට ඉඩ පවතිනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඒ සිද්ධ වෙච්ච පිෂ්ඨය මෝල්ටෝස් බවට පත්වීමට පිෂ්ඨය මෝල්ටෝස් බවට පත්වීමේ විපර්යාසය සම්පූර්ණයෙන්ම සිදු වී පැවතීම නිසා අන්න දැන් අයඩින් වලට වර්ණ විපර්යාසයක් වර්ණ වෙනස් වීමක් ලබා දෙන්න බෑ. ඒ හින්දා අයඩින් මගින් වර්ණ වෙනස් වීමක් සිදු නොකරයි. එහෙම නැත්නම් අයඩින් වල පැහැවෙන කහ දුඹුරු පැහැය දක්නට ලැබේ කියලා එහෙම ලිව්වහම හරි. අයඩින් වල පැහැවෙන කහ දුඹුරු වර්ණය දක්නට ලැබේ. එහෙම නැත්නම් වර්ණ විපර්යාසයක් සිදු නොවේ. රයිට්. ඒ විදිහට ඒ උත්තර දෙකටම ලකුණු හම්බ වෙනවා. රයිට්. අපි ඊළඟට යන් ප්‍රෝමිලක්කම් 3ට මෙම වර්ණ වෙනසට හේතු වන ඊට පස්සේ අපෙන් අහන්නේ මෙම වර්ණ වෙනසට හේතු වන දෙවැනි අවස්ථාවේ සෑදෙන සංයෝගය මොකක්ද කියලා අහනවා. වර්ණ දෙක්වන අවස්ථාව කියන්නේ දෙවෙනි ප්‍රශ්නයේදී සිදුවන සංයෝගය මොකක්ද කියලා අහනවා. ඒක තමයි එතකොට මොකද්ද? මේ වර්ණ වෙනස් වීමට හේතු වන දෙවන අවස්ථාවේ සෑදෙන සංයෝගය තමයි අපි කියන්නේ මෝල්ටෝස් කියලා. රයිට්. එතකොට මෝල්ටෝස් කියලා කියන්නේ දෙවෙනි අවස්ථාවේ සෑදෙන සංයෝගය පිෂ්ඨයේ මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය වෙනවා. මෝල්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක් මතක තියාගන්න. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්.
රයිට් ග්ලූකෝස් කියන්නේ මොනෝසැකරයිඩය රයිට් ප්‍රෝහණය වන මුම්බීජ අඹරා සාදාගත් ද්‍රාවණයට අඩංගු එන්සයිම් අපි කියන්නේ ඇමයිලේස් තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ ඊට පස්සේ B ජලයේ සුවිශේෂී ගුණ ඇසුරෙන් ඉහත ඡේදයේ හිස්තැන් පුරවන්න කියලා කියනවා B කොටස ජලයේ සුවිශේෂී ගුණ හේතුවෙන් සත්වයින්ට බහිස්රාවී ඵල බැහැර කිරීම පහසු වී ඇත්තේ ජලයේ තියෙන සත්වයින්ට බහිස්රාවී ඵල බැහැර කිරීමේ පහසු වෙලා තියෙන ජලයේ ද්‍රාවක ගුණය හේතුවෙන් ජලයේ දිය වෙලා බහිස්රාවී ඵල බැහැර කරන්න පුළුවන්. එහෙනම් ද්‍රාවක ගුණය තමයි ඒකට හේතු වෙන්නේ. ජලයේ ඉහළ දේහ උෂ්ණත්වය යාමනයට වැදගත් වී ඇත කියලා කියනවා. එතකොට ජලයේ මොන ඉහළ ගුණයක්ද? විශිෂ්ට තාපධාරිතාව ඉහළ වීම තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. උස සාග කඳන් තුලින් ජලයේ ඉහළට පහළට පරිවහණය වීම සඳහා අධික සංසක්ති ආසක්ති බල වැදගත් වේ සංසක්ති ආසක්ති බල වැදගත් වේ ඊට පස්සේ ජලජ ජීවීන්ට අයිස් මිදෙන ශීත ඍතු වල නොනැසී පැවතීමට ජලයේ අසමාකාර ප්‍රසාරණය හේතු වෙනවා ජලයේ අසමාකාර ප්‍රසාරණය අයිස් මිදීමේදී අයිස් බවට පත්වීමේදී ජලයේ පරිමාව වැඩි වෙනවා අයිස් වල පරිමාව ජලයේ පරිමාවට වඩා වැඩි වෙනවා. ඒතකොට ඝනත්වයේ අඩුවීමක් සිද්ධ වෙනවා. රයිට්. ඒතකොට අසමාකාර ප්‍රසාරණය තමයි ඒකට උත්තරේ එන්නේ. රයිට්. ඔය ඔක්කොටම හේතු වෙනවා ජල අණු අතර පවතින මෙන්න මේ බන්ධන මොනවද? හයිඩ්‍රජන් බන්ධන. ඒක මතක තියාගන්න. ඒක මෙතන ප්‍රශ්නය අහුවේ නැතුණාට ඉස්සරහව කටින් අහන ප්‍රශ්නක ආයි මේ ජල අණුවක් ඇන්දාම මෙන්න මෙහෙම එකසර ඉලෙක්ට්‍රෝන 4ක් එහෙම නැත්නම් යුගල් 2ක් ඔක්සිජන් මත පවතිනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් දෙකත් සමග මෙන්න මේ විදිහට බන්ධන හදාගෙන තියෙනවා. විද්‍යුත්නතාවයෙන් ඔක්සිජන් වල අගය වැඩි නිසා අපි ආව කුඩා වශයෙන් ඍණාරෝපිතයි එහෙම නැත්නම් ඩෙල්ටා ඍණ කියලා දක්වනවා. H අපි කුඩා වශයෙන් ධනාරෝපිතයි කියලා දක්වනවා. ඩෙල්ටා ධන කියලා දක්වනවා. එතකොට මේ ජලාණු දෙකක් අතර මෙන්න මේ විදිහට පවතින කුඩා වශයෙන් ධන සහ කුඩා වශයෙන් ඍණ අගයන් නිසා ආරෝපණ නිසා ජල අණු දෙකක් අතර ජලාණු දෙකක් අතර බන්ධන හැට ගැනීම සිද්ධ වෙනවා අර මේ ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල විදියට මෙන්න මේ විදියට බන්ධන ඇති වීම සිද්ධ වෙනවා මෙන්න මේ අණු දෙක අතර වුණොම බන්ධනයක් ඇති වෙනවා මෙන්න මේක අපි කියන්නේ අන්තර් අණුක බන්ධනයක් හේවත් හයිඩ්‍රජන් බන්ධනයක් කියලා මේවා තමයි මේ බන්ධනය තමයි හේතු වෙන්නේ අර ඉහත සඳහන් කරපු ලක්ෂණ වලට. ඒතර ඒකත් එක්ක ඒක මතක තියාගන්න මේකත් වැදගත් වෙනවා. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට ABCD හිස්තැන් වලට සුදුසු වචන ලියන්න කියලා කියනවා. ABCD හිස්තැන් වලට සුදුසු වචන අපි යම් බලන්න මොනවද ABCD හිස්තැන් වල තියෙන්නේ කියලා. රයිට්. බලන්න ශාක ප්‍රජනනය ගැන තියෙන්නේ. රයිට්. ශාක ප්‍රජනනය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය විදිහට තාමත් හොඳ ප්‍රශ්නයක්. ඒකට සාරාංශ වෙන ප්‍රශ්නයක්. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා. ඒතර ඒ කියන්නේ අලිංගික ප්‍රජනනය ප්‍රධාන ලිංගික ප්‍රජනන කොටස් සහිත ව්‍යුහය B අපි කියනවා පුෂ්පය කියලා. ඊට දැන් ලිංගික ප්‍රජනනයේ අපි ගත්තාම අපිට ප්‍රධාන අලිංගික ප්‍රජනනය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් දෙක තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරණය සහ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය. එතකොට ස්වභාවික වර්ධක ප්‍රචාරණය සිද්ධ වෙන්නේ මුල් වලින් ඔය මොනවද කරපිංචා ඊට පස්සේ දෙල් ඊට පස්සේ බෙලි වගේ මුල් වලින් සිද්ධ වෙනවා. දාවක මගින් ඔය ගොටුකොළ වගේ සිද්ධ වෙනවා. ඊට පස්සේ බල් බිල වලින් හන්නාසි හන හොඬල වගේ සිද්ධ වෙනවා. ඊට පස්සේ තව ගත්තාම මොරයියන් මගින් කෙහෙල් වල කලාඳුරු ඊට පස්සේ ගොයන් වල මොරයියන් මගින් සිද්ධ වෙනවා. ඊට පස්සේ කෘත්‍රිම වර්ධක මේ ස්වභාවික වර්ධක ප්‍රචාරණය ස්වභාවික වර්ධක ප්‍රජනනය ඊට පස්සේ තව සිදුවන ක්‍රමයක් තමයි භූගත කඳන් රයිසෝමය ඔය කහ ඉඟුරු වල හෝමය ඔය මොනවද ගහල කිරියල ඊට පස්සේ හබරල වගේ ඒ වගේ මේ අපි කෝමය කියලා කියනවා ඊට පස්සේ අපි බල්බ කියලා කියනවා ඔය ලූණු වගේ වට ලූණු ලීක්ස් වගේ වට ස්කන්ධ ආකන්ද කියලා කියනවා අර්ථාපල වලට ඕවා ස්වභාවිකව තමයි ඒවා ව්‍යාප්ත වීම සිද්ධ වෙන්නේ. ආන්ගේ ස්වභාවික වර්ධක ප්‍රචාරණයෙන් එහෙම නැත්නම් වර්ධක ප්‍රජනනයෙන් හරි රයිට් ඊට පස්සේ C ගත්තාම කෘත්‍රිම වර්ධක ප්‍රජනනය මේක මිනිසා විසින් කරන දේවල්
ඒතර භූගත අතු බැඳීම, වායව අතු බැඳීම වගේ ඒවා අපි අතු බැඳීම යටතේ තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ තව ඉගෙන ගන්නවා අපි මේ බද්ධ කිරීම ආකාර දෙකක් මොනවද? අංකුර බද්ධයයි රිකිලි බද්ධයයි විදියට. ඊට පස්සේ අතු කැබලි මුල් ඇද්දවීම අපි කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විදිහට භාවිතා කරනවා. ඊට අමතරව වර්තමානයේ ඉහළ තාක්ෂණික ක්‍රම භාවිතා කරලා පාලනය කරපු තත්ත්වයට තියෙන නව පැළ විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමට මාතෘ ශාකයට සමාන විශාල පැළ සංඛ්‍යාවක් ලබා ගැනීමට භාවිතා කරන ක්‍රමයක් තමයි අපි කියන්නේ පටක රෝපණය කියලා. ඒකට ඔය D වලට එන්නේ පටක රෝපණය. රයිට්. ඒකට පටක රෝපණයේ වැදගත් දේවල් දෙකක් තියෙනවා මතක තියාගන්න. රයිට්. එකක් පටක රෝපණයේදී ඇතිවන නව පැළ පටක රෝපණ ක්‍රමයෙන් ඇති කරගන්න නව පැළ වලට අපි කියනවා ක්ලෝන කියලා. ඒ වගේම පටක රෝපණය සිදු කරන මාධ්‍ය තුල වැඩෙන පළමු මේ වර්ධක පටක කොටස් ඇතුළත් ව්‍යුහයට අපි කියන්නේ කිනකය කියලා. මේ කිනකයේ බෙදීමෙන් තමයි ක්ලෝන රාශියක් ලබා ගැනීම සිදු කරන්නේ. ඒතකොට ඒවා මතක තියාගන්න ඕනේ. ඊට අමතරව අපි පටක රෝපණ මාධ්‍ය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය පටක රෝපණ මාධ්‍ය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සුක්‍රෝස්, ඊට පස්සේ එන්සයිම් වර්ග, හෝමෝන වර්ග, ඛනිජ ලවණ, ඊට පස්සේ ඒගාර්. අනේ ඒවා පටක රෝපණ මාධ්‍යයක් සඳහා භාවිතා කරනවා කියලා මතකේ තියාගන්න ඕනේ. රයිට්. අපි ඒකට ඒ කොටස උත්තර ටික හොයාගත්තා. අපි යනවා ඊට පස්සේ D වලට. කජු ශාකයේ යට කජු පුහුලන්නා බීජ වැටී තිබුණි. ඉහත සිදුවීමේදී කුමන කාරකයක් මගින් බීජ ව්‍යාප්ත වේද කියලා අහනවා. එතකොට දැන් කජු ශාකයේ යට කජු බීජ වැරලා තිබුණා නම් කජු වලට තියෙන පුහුලමක් මේ පුහුලම අරන් යන්නේ සත්තු මගින්. ඒක සත්තු මගින් තමයි මේ කජු පුහුලමෙන් මේ බීජ අරගෙන ගිහින් මේ කජු වල ප්‍රජනනය සිදු වෙන්නේ. ඒ කියන්නේ බීජ ව්‍යාප්තිය පළහා බීජ ව්‍යාප්තිය සතුන් මගින් තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙතන අහලා තියෙන්නේ පළහා බීජ ව්‍යාප්තිය. කලින් ප්‍රශ්නය දැන් මේ සම්පූර්ණ ප්‍රශ්නය එකතු කරලා හදලා තියෙන්නේ අපේ ජීවී අඛණ්ඩතාවයේ පාඩමේ ශාක කොටස් වල තියෙන කොටසින් තමයි අහලා තියෙන්නේ. ඊට එකෙහි ආකාරයට බීජ ව්‍යාප්ත වීමට කජු පුහුණුම සතු සුවිශේෂී අනුවර්තනය තමයි මාංශලමය ඵලයක් දැරීම. ඒකට හේතුව මාංශලමය ඵලයක් දැරීම. ඊට පස්සේ බීජ ව්‍යාප්තිය මගින් ශාක වලට ලැබෙන වාසියක් ලියන්න කියලා කියනවා. බීජ ව්‍යාප්තිය මගින් ශාක වලට ලැබෙන වාසිය තමයි ඒ කට්ටියට තරංගය අඩු වෙනවා. ශාක වලට තියෙන තරංගය අඩු වෙනවා. මොනවද තරංගය? මේ ඒ කට්ටියගේ අවශ්‍යතාව සඳහා මූලික අවශ්‍යතාව සඳහා පවතින තරංගය. ඒ කියන්නේ ආලෝකය, ජලය, වාතය, ආලෝකය, ජලය, වාතය, භූමිය කියන මූලික අවශ්‍යතා ටික තියෙනවනේ. ඒවට තියෙන තරංගය අඩු කරගන්න තමයි මේ පළහා බීජ ව්‍යාප්තිය වැදගත් වෙන්නේ. ඒතකොට ජීවීන් අතර තරංගය අඩු කර ගැනීම තමයි පළහා බීජ ව්‍යාප්තිය වැදගත් වෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නෙට යන්